මොකටද? උදේ ඉඳලා දැන් මං කතා කළා නේ. තර මේ කතා කරපු කාරණා එක්කලා තේරිච්ච දේවල් තියෙන්න පුළුවන්, නොතේරිච්ච දේවල් තියෙන්න පුළුවන්, හරි කියලා හිතිච්ච දේවල් තියෙන්න පුළුවන්, ඒ වගේම වැරදි කියලා හිතිච්ච දේවල් තියෙන්න පුළුවන්, විකෘති කරා කියලා හිතිච්ච එකක් තියෙන්න පුළුවන්. ඉතින් බැරි නේ. ඒක ස්වභාවයි. ඒ නිසා ඒ ඕනම දෙයකට අවස්ථාව තියෙනවා. ඒ නිසා Tamante ජීවිතය ඇතුලේ අද දවසේදී මේ සාකච්ඡා කරපු කාරණා එක්කලා හරි Tamante තියෙන ධර්ම ගැටලුවක් එක්කලා හරි ප්‍රශ්න අහන්න පුළුවන්, අදහස් ඉදිරිපත් කරන්නත් පුළුවන්. එන්න මේ විදිහයි මේක ඔය තැන ඔහොම නෙවෙයි මෙහෙම වෙන්න පුළුවන්. හරි ඕන විදිහට. ඒ කියන්නේ අපි වැරදිලා නම් එතන මොකක් කරන්න ඕන? ඉතින් හදාගන්න බෑ වැරද්ද පෙන්නන තරමට හොඳ නේ. ඒ නිසා මේ ඒකට අවස්ථාවක් තියෙනවා දැන්. දැන් ඉතින් හක්ක පුට් වෙන වෙලාව ප්‍රශ්නයක් ගන්න කියලා. ඇත්තටම අහන්න. මොකද ඒකට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ටික අහනවා නම් හොඳයි කියලා මම කියන්නේ මේ වෙලාවේ. නැත්නම් අහන්න එකක් ස්වාමින් වහන්සේ මරණාසන්න මොහොතේ සිහිය විකල් වී මරණය සිදු වූහොත් මතු උපත කෙසේ සිදු වේද? සිහිය පිළිබඳ විස්තර කර දෙන්න. ප්‍රශ්නේ වැඩි. දැන් මෙහෙම ඇහුවොත් දැන් උදාහරණ ළඟට ගිහිල්ලා නම් මේ අපේ තාත්තා මලා මතු උපත කොහොමද තාත්තගේ? බුදුහාඳුර මොකක් කියන්නේ? ප්‍රශ්නේ වැරදි. මාර වෙලා. ඉපදෙන්නේ නැහැ කියලාද බුදුහාඳුරගේ ප්‍රශ්නේ වැරදි කියලා. ප්‍රශ්නේ වැරදි. ඒ ප්‍රශ්නේ වැරදි කියලා කියන්නේ. දැන් මේ මරණාසන්න මොහොතේදී සිහිය විකල් කියලා අපි කොහොමද තීරණය කළේ? අපි කියන දේ අහන්නේ නැති නිසා වෙන්න පුළුවන්. අපි දන්නේ නැති ඒවා කියන නිසා වෙන්න පුළුවන්. අඳුනා ගැනීම වෙනස් වෙලා තියෙන ඉඳ වෙන්න පුළුවන්. ඒකෙන් අපිට සිහිය විකල් කියලා අනුමාන කරන්න බෑ. සිහිය විකල් කොහොමද වෙන්නේ? දැමුත් විකල්ලි කියන්නේ මරණය වෙන තැනදී කවර කතාවක්ද? ඇයි එහෙම කියන්නේ දැමුත් විකල් කියලා? සම්මා දිට්ඨියටපත් වෙනකම් සිහිය විකල් තමයි. බුදුහාඳුරෝ කියන්නේ සිහි මුලාව නොවෙන්නේ කාගේද? සෝතාපන්නේගේ. එහෙනම් සෝතාපන්න නොවිලා නම් කොහොමද සිහි විකල්? එතකොට කොහේ ඉපදුනාද කියලා කියන්න පුළුවන්. කොහෙද ඉපදුනේ? මෙතන හිටපු කෙනා එතනට ගියාද? කොහේ හරි ඉඳලා මෙතනට ආවද? කොහෙට හරි ගියාද? ගියේ නැද්ද? ගියෙත් නොවේද නොගියෙත් නොවේද? ඒ නිසා මතක තියාගන්න වෙනවා අපිට කොච්චර බණ ඇහුවත් බැහැගත් දෘෂ්ටිය ඉක්මව ගන්න හරි අපහසුද නැද්ද? අපහසුයි.
බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ආත්ම දෘෂ්ටියේ බහින්දද අනාත්ම අවබෝධයටද? එතකොට මේ ප්‍රශ්නය තනිකරම විඥානවාදී ආත්මවාදී වෙනවද නැද්ද? වෙනවන්නේ. දැන් අපි කොයිතරම් බණ ඇහුවත් නේද? මරණින් මතු උපදිනවා. මරණින් මත්තේ සත්‍යය ඇත කියන ලබ්ධි ඉන්නවද නැද්ද? දැන් මං කියන්නේ නැත කියන ලබ්ධියට බහින්නේ කියලා. ඇත්තේද නැත්තේද නැති කියන ලබ්ධියට බහින්නේ කියලා. එහෙනම් ප්‍රශ්නය තියෙන්නේ මොකේද? මේ ප්‍රශ්නේ දෝෂයිතයි. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ සිහිය විකල් වී මරණය සිදුවොත් එතකොට අහන්නේම මේ වෙලාවේ මොන දෘෂ්ටිය බහැලාද? නිත්‍ය සංඥාවෙන් ආත්ම සංඥාවෙන්. දැන් ඉන්න සත්වයාට මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා. එතකොට තියෙන ගැටලුව තමයි වැරදි ප්‍රශ්නයක්. තොර බුදුරජාණන් වහන්සේ උත්තර නොදූපු ප්‍රශ්නයකට මට yes no කියලා උත්තර දෙන්නත් බෑ. ඒක දෘෂ්ටියක් වෙනවා ඊට පස්සේ. සුරංගනා කතාවක් තව. තේරුණා? හොඳට තේරුම් ගන්න අතීත හෝ වේවා අනාගත හෝ වේවා වර්තමාන හෝ වේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා සියුම් හෝ වේවා ඝන හෝ වේවා ඕනම ආකාරයක් හෝ වේවා සබ්බම් වික්ඛවේ අනිච්චං. එහෙනම් දැන් කියන්න වෙන්නේ මොකද්ද? මේ මොහොතේ කෙනෙක් මගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවාමයි කියලා නිත්‍ය වශයෙන් ගැනීම සුදුසුද? සුදුසුද? එහෙනම් මේ වෙලාවේ මගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා කියන අත්දැකීම මොන වගේද? ඒකත් මිරිඟුව මිසක් වතුර නෙවෙයි. එහෙනම් මොකද්ද? අවුව නැති වෙලාවට මිරිඟුවට මොකද වෙන්නේ? වතුරට මොකද වෙන්නේ කියලා අහුවොත් දෙන උත්තරේ මොකද්ද? කොහෙද? ඊයතන. දැන් මම ඔබෙන් අහනවා මෙන්න ගෙවා කුඩියක්. කොහෙන්ද ආවේ කොහෙටද ගියේ? කොහෙන්ද ආවේ කොහෙටද ගියේ අප්පුඩිය? එහෙනම් කොතනකවත් තිබිලා ආවෙත් නෑ කොතනකටවත් ගියෙත් නෑ. පච්චුප්පන්නංච ජේ ධම්මං තත්ත තත්ත. අපිට බැරිම කෑල්ල මොකද්ද දන්නව? හිතේ අමාරුයි මොකෙන් මිදෙන්නද? අපිට හරි හිතේ අමාරුයිද නැද්ද? බැහැගෙන හිටපු දඩ දෘෂ්ටි වලින් මිදෙන්න අමාරුයි. කොටින්ම කිව්වොත් අපිට උග්‍ර කර්මඵලවාදය ඉක්මවන්න අමාරුයි. ශාස්ත්‍රය ඉක්මවන්න අමාරුයි. කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. එහෙනම් බුදුබණ තියෙන්නේ කර්මයේ කර්මඵලයක් ඉක්මවන්න. කරගහන්නද? කරගහන්නද ඉක්මවන්න? මොකෑ මේ මොහොතේ සත්‍ය අවබෝධ වුණා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා පෙර මතු ගැන කවර කතාද කියලා. ඇයි දැන් ජීවත් වීම කියලා කියන එකම මොකක් නම්ද?
අනිත්‍ය නම් නිට්ටය නොවේ නම් පෙර ඌයෙම්ය මතු වන්නෙම්ය කියන කතාවම මොකක් කියලා යනවද? අනිත්‍ය වෙලා යනවා. හැබැයි හරි ගැටලුවක්ද නැද්ද මනසට මේක හිතට නිකන් අඩුයි වගේනේ. අඩුවක් වගේ දැනනවද නැද්ද? ඇයි? ආත්ම දෘෂ්ටියෙන් මිදෙන්න බැරි කම. මොකෙන් මිදෙන්න බැරි කමද? ආත්ම දෘෂ්ටියෙන් මිදෙන්න බැරි කම. දැන් කල්පනා කරන්න ඔකට හේතුව මම පැහැදිලි කරන්නම්. මං කිව්වා මුලිමුත් නින්දේ මොකෙක්වත් නැහැ. මාව නියෝජනය කරන්නේ කොතනද? හීනේ කියලා උපමාවක් කිව්වේ. එහෙනම් ඉපදුනේ හීනෙන් නම් ජීවත් උනේ හීනෙන් නම් මැරෙන්නේ හීනෙන් නම්. හරි? නැවත උපදින්නේ හීනෙන්. සසර හරියට චිත්‍රපටි තිරේ ෆිල්ම් එක වගේ. චිත්‍රපටියක්. කවුද ප්‍රධාන නළුවා? මගේ වටේ තමයි කතාව. ඇත්තටම මේ ෆිල්ම් එක චිත්‍රපටියේ ප්‍රදර්ශනය වෙනවා. හැබැයි තිරේ හිස්ද නැද්ද? තිරෙන් ෆිල්ම් එක වෙන් කරන්න පුළුවන්. ඒ නිසා ඉපිද ජීවත් වෙලා මැරිලා යන චිත්‍රපටිය චිත්‍රපටියක් මිසක් තිරේ තියෙන බවට ගන්න එපා. මිරිඟුවේ වතුර බවට ගත්තා වගේ. අන්න ඒකයි කියන්නේ බොල්ලුවක්සේ හිස්සුවක්සේ වැටෙනකොට මොකක් වෙනවද? එළව කතා, පරලොව කතා, මෙලව කතා, සියලු කතා අනියත බව තේරෙනවා. ඒ නිසායි බුදුන් වහන්සේ කියන්නේ නිතරම අතීතයේ පැත්තක තියලා අනාගතයේ පැත්තක තියලා පච්චුප්පන්නය අත්දැකීම ලබන ස්වභාවයේ විමසන්ට. මගේ අම්මා මලා කියලා දැනගත්ත අත්දැකීමම මොකද්ද? අනියතයි. මිරිඟුව මිසක් වතුර අම්මා මරිච්ච සිද්ධිය වතුර වුණොත් අන්න බැහැගත්තට පස්සේ ඒ මත පීටලා දැන් මොකද්ද? අම්මා කොහේ ගියාද කියලා එනවද නැද්ද මතක් වෙලා? එනවා. ඒ නිසා අම්මා කියලා දැනගත් අත්දැකීමෙන් මිදෙන්න බැරුවද නැද්ද? ඒ නිසා කොහේ ගියාද කියලා හොයන්න වෙනවද නැද්ද? අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මොකක්ද? සම්මා දිට්ඨියම උතුම් බව. එන්නහාට තියෙනවා නම් ධානයක් හරි සමාධියක් හරි ඥානයක් හරි ඒකක්වත් උතුම් කියලා දේවදත්තටත් තිබුණා. ආලාර කාලාම උද්දකලාම පුත්‍රටත් තිබුණා. කොටින්ම කියතොත් නිගණ්ඨටත් තිබුණා. නෑ එහෙව් එකක් තුල ආත්මීය හැඟීම උපාදනය කරනව නිසා. දැන් ඔබ දැනගත්ත කියලා හිතන්නකෝ පුබ්බේ නිවානුස්සති ඥානය පහළ කරගෙන මොකද්ද? චුතූපපාත ඥානෙන් දැක්ක කියලා හිතන්නකෝ අම්මා ගිහිල්ලා දෙයියෙක් වෙලා ඉන්නේ කියලා. ඒ දැන ගැනීම විඥානික නාම රූප නෙවෙයි. එහෙනම් දෙයියා නිට්ටියද? අනිත්‍යයි. එසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක ගැන හොයන්නේ කියලා නෙවෙයි. ඔබ ප්‍රමාදයි. අප්‍රමාදී වෙන්න හොයන්නේ වෙන එකක්. අවබෝධ කළ යුත්තේ තව එකක්. අපි තවම මොකද්ද කරන්නේ? වටේ යනවා. දැන් සුටුස් ගාලා දෙයියෙක් වුණා කියලා හිතන්නකො. දිව්‍ය ලෝක හීනයක්, දෙයියෙක් පිච්ච හීනයක් දැන් ධර්මය අවබෝධ කරලා නැත්තම් දෙයියෙක් වුණාම මොකද්ද වෙන්නේ?
අම්මෝ සැප කියලා දැන් මොකක් වෙයිද? අර සියල්ල නිත්‍ය කරගෙන විඳලා කොයි වෙලාවෙ හරි බලු වෙන්න දෙයියෝ බලු වෙන්න පුළුවන්. ඊපස්සේ බලු හීනයා දැන් කෝ ධර්මේ. ඒ නිසා ඒ දේවල් ගැන හොයන එක මම කියන්නේ ප්‍රමාදයට පසුතැවිල්ලට හේතු වෙනවා. එනම් කර්ම විෂය අචින්ත්‍යයි හොයන්න එපා. කල යුත්තේ කුමක්ද? මේ දැන් පච්චුප්පන්නය පිළිබඳව නුවණින් විමසීම. ප්‍රඥාවෙන් විමසීම. ඒ හැරින් එහාට බැස්ස කියලා කියන්නේ ගැලවිල්ලක් නේ. චිත්‍ර කතාවක අලුත් පිටුවක් වගේ. සුරංගනා කතාව තුල අතරමං වෙලානේ. ඒ සුරංගනා කතාවේ මුණ ගැහිච්ච අම්මට මොනවාද උනේ කියලා ඊළඟ පරිච්ඡේදය ලියා ගන්න හරි ආසයිද නැද්ද? කුතුහලෙන් ඉන්නේ. අම්මා මැරිලා කොහේ ගියාද දන්නේ. පේන කෙනෙක්වත් හිටියනම් අහගන්න තිබ්බා. ඒ නිසා දේවාලයටවත් ගිහින් බලන්න ඕන. දැන් බැලුවා කියලා කපුවා ගෙනල්ලා දෙයි අම්මා. අම්මා ගෙනත් දෙනවද? නෑ මේක වැඩි කරන්න බෑ එහෙම. දැන් කවුරු හරි බලලා කියනවා මට සමාධියට පේනවා අම්මා ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදිලා. අල්ලපු ගෙදර තරහකාරයට දුවගේ දරුවා වෙලා ඉපදිලා තියෙනවා. දැන් ඕක කියලා ඕක අහගෙන ඉඳලා මොකද්ද කරන්නේ? යන්න බෑ. පට්ට තරහයි වෛරයි. මේ පැත්තේ ඉඳලා හොල්ලනවා අනේ මගේ අම්මා නේද අර ඉන්නේ. පිස්සුනේ. ඉතින් මං අහන්න එක දැනගත්තා කියලා නිවුණාද? සැනසුණාද? තවත් සැනසීම අහිමි කළාද නැද්ද? තවත් දැන් පිළීමද නැද්ද හදාගත්තේ? ඒ නිසා මම කියන්නේ දික්කීව දික්තමත්තන් නොවුනොත් සෑහෙන්ට දුර යනවා. නේද? අම්මා මලා කියන එක නිත්‍ය කරගත්තොත් ඒ අනිත්‍ය වූ හේතු ප්‍රත්‍ය වූ සම්බන්ධතාවය අනාත්මය අවබෝධ කරගන්න බැරි වුණොත් ගැලවිල්ලක් නැහැ. අන්න ඒ නිසායි බුදුන් වහන්සේ විශේෂ පිළිබඳව ප්‍රශ්න කිරීම අබහුව්‍යයි කියලා කියන්නේ බහුව්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, තේරුමක් නැහැ. තර්ක විතරයි. ඊට පස්සේනේ කවුරු හරි දැක්කා කිව්වොත් එම් දෙයියෙක් වෙලා ඉන්නවා. මොකද්ද? අනිතුන්ට විශ්වාසද? බුදුහාමුදුරුවෝ කතා කරන්නටම ගියේ නැහැ. කවුරු හරි ආම් පෙරේතෙක් ඉන්නවා කිව්වොත් කියනවා ඉන්නවා තමයි කියලා. ඉතින් එහාට කතාවක් නැහැ. එසා අපි ඒක තේරුම් ගන්නට ඕන. එසා ප්‍රශ්නේ වැරදි ඈ. මරණ වෙලාවේ සිහිය කතාවක් නෑ. මේ දැන් කොහොමත් අපි ධර්මය අවබෝධ නැත්නම් අප සිහියෙන් ඉන්නේ. සිහියෙන් ඉන්නවා නම් මොකද්ද තියෙන්නේ? මරණයත් අනිත්‍යයි කියලා දකිනවා. නේද? දැන් බලන්නකෝ ඒ වෙලාවේ මරණය කියන කතාව අනිත්‍යයි කියලා දැකලා Nirodhe තුල මොකද්ද? Nirodhe වැඩුණොත් මොකක් වෙනවද? Nirodhe පිහිටුවේ නැත්තම් Nirodhayat අනිත්‍යයි කියන තැනට යනකම් ගියොත් මොකක් වෙයිද? නොපිහිටීම වේ, වෑයම් නොකිරීම වේ, අනුපාදේ වේ. එතකොට මොකක් වෙයිද? කියන්නේ වෙන්නේ පිරිණිවුණා කියලා. ඒ නිසා සෝතාපන්නී, සකදාගාමී, අනාගාමී ඕනම විදිහකින් සම්මතව අපි මරණය කියන හීනේ තියෙන මොහොතේ මොකක් විය හැකිද? සදාකාලිකවම නින්දට යා හැක මතු සම්බන්ධයේ කතාවට ෆිල්ම් එකට හදන්නේ නැති. හැබැයි බලාපොරොත්තුවක් තිබුණොත්
මේක අනිත්‍යයි නිරෝධයි තමයි. නමුත් මේ නිරෝධය මන් තව උන්ට කියන්න ඕනි. හරිද? එහෙනම් කියපන්. කියන හිනේ එන්න පුළුවන්. මේක අනිත්‍යයි නිරෝධයි තමයි මෙච්චර මේ මනුස්ස ලෝකෙ ඊටපෙක දිව්‍ය ලෝකෙ පට්ටාත ටිකක් තව ටිකක් අරගමු කියලා හිතෙන්න අපිට කියන්න බෑ. දිව්‍ය ලෝකෙත් අනිත්‍ය තමයි ඒත් ඒ ඉතින් විසාකාව සදෙව්තලෙම යන්න පතලා තියෙන එකේ අපිට කියන්න බෑ. තේරුණාද? ඒ නිසා අනිත්‍ය දැනගත්තත් මොකද්ද? තවත් කාම රාග පටිග රූප රාග අරූප රාගයේ ස්වභාවය මත චේතනාව ගොඩනගෙනවා. අනිත්‍ය නමුත් චේතනාව ගොඩනගෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ සිහිනේ සැබෑ වෙන සෑම විටකම දුක ශෝකේ භය උපදිනවා. සිහිනේ සැබෑ වෙන වාර ගණන අඩු කර ගැනීමට ප්‍රායෝගික ක්‍රමයක් කාරුණිකව පහදා දෙනසේවා. කවදාකවත් සිහිනේ සැබෑ වෙන්නේ නැහැ. සැබෑවක්සේ දැනෙන්නේම සිහිනය මිසක. අපි හිතනවා නේද මේ ලෝකේ සිහින තමයි හැබෑ වෙන්නේ. එන්න පියමන් කරන්න. සොඳුරු වදන් ඇහෙනවද නැද්ද? හොඳට මතක තියාගන්න. හීන කවදාක්වත් හැබෑ වෙන්නේ නැහැ. හැබෑ වුණා කියලා හිතන්නෙම හීනෙකට පට්ට යන්න රැවටිලා. ඒ කියන්නේ හොඳටම රැවටිලා. ඒ නිසා හීන හැබෑ නොවන බව මතක තියාගන්න. හැබෑවක්සේ දැනෙන්නේම සිහිනයක්. තේරුණාද? අතීතයේ සිහිනයක්ම පමණි නෙවෙයි. මේ දැන් මේක සිහිනයක්. එහෙනම් අතීත අනාගතය ගැන කියන්න දෙයක්. එහෙනම් මේ අහන්නේ හීනේ හැබෑ වෙනවා නිතර නිතර එක වෙලාවකට හීනයක් කියලා හිතෙනවා. ආය හැබෑ වෙනවා වැඩිපුර මේක හීනයක් කියලා තද කරලා තියාගන්න විදිය. හැබෑ උනේ හීනෙන්මයි. හීනයක් කියලා දැනගත්තේ හීනෙන්මයි. ඒකයි ප්‍රශ්නේ. තේරුණා? ඒ නිසා මේකට බලහත්කාරයෙන් මොකුත් කරන්න බෑ. තව දුරටත් ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. විඥානය පිළිබඳව, නාම රූපය පිළිබඳව, ජීවිතය පිළිබඳව තව දුරටත් තේරුම් ගන්න උත්සාහ ගත යුතුයි. එතකොට හැබෑ වන්නේම සිහිනයක් කියලා තේරෙයි. සිහින හැබෑ වෙනව නෙවෙයි මොකද්ද? හැබෑ වන්නේම සිහින. එන අලුත් වදනක් ගන්න හැමතැනම මොකද? හැබෑ වන්නේම සිහිනයක් පමණි. එසා සිහින හැබෑ කරගන්න දඟලන්න එපා. හැබෑ වන්නේම සිහිනයක් පමණි. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ හීනයක් බව තේරුම් ගත්තම මං ආන්නේ හීනෙන් උන්නත් හීනෙන් ජීවත් වුණත් හීනෙන් මල හීනෙන් දිව්‍ය ලෝකෙ ගියත් හීනෙන් අපායෙ ගියත් හීනෙමයි. ඒ නිසා යර බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මොකේ උන්නද මලද කියලා හොයලා වැඩ නෑ. සබ්බම් වික්කවේ අනිච්චං ආවද නාවද ආවෙත් නැද්ද නාවෙත් නැද්ද ජනවද නැද්ද? ඉතින් දෙයනේ මොක වුණත් මොකද්ද? මොන දහාට පාළිය වුණත් කියන්න තියෙන්නේ මොකද්ද? අනිත්‍යයි. ඒ නිසා ඒකට වැය කරන කාලේ අපරාධ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ අබහුව්‍යයි ඔය ප්‍රශ්නේ ගන්න එපා. දෝෂ සහිතයි. ඔය දෝෂයක් දාගන්නේ තනිකර කොඩි විනයක් දාගන්න යන්නේ.
වෛරස් එක. දැන් මෙච්චර සම්මාදිට්ඨිය කියන ගාඩ් එක තියාගෙන අහවල් එකකට දාය වෛරස් එක දාය. හීනේ දැක්කේ කවුද අම්මා? දකින්න එකටයි හීනේ කියන්නේ. වරද්ද ගන්න එපා. හීන දකින්නව නෙවෙයි මේ. දකින්න එකම හීනයක් මිසක් හීන දකින්නව නෙවෙයි. ඇහෙන එකම හීනයක් මිසක් හීනෙන් අහන් ඉන්නව නෙවෙයි. නැත්තම් ආයෙ මොකක් කියනවද? ඒ නිසා හීනේ ඇතුලේ මං ඉන්නෝ මම අහනවා හීනෙන් වෙනවා. එහෙනම් ඇත්තම කතාව මොකද්ද? මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා කියන ස්වභාවයම මොකද්ද? පෙනීමම හීනය. ඒ කියන්නේ මොකද්ද? පෙනීමම දෝෂ සහිතයි. වතුර ලෙස ගැනීමම වැරදි කියලා දකිනවා. තේරුණා? නැත්තම් අර හීනෙට වැටෙනවා හැබෑවක් වෙනවා ආයි හීනයක් කියලා දකින්නේ කොහොමද කියලා අහන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ නිසා. නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට අමුතු වෙන්න අය හීනෙන් මිදෙන්න දෙයක් නෙයි. වතුර හිස් කරන්න බෑ මිරිඟුවක් මිසක. මාව නැති කරන්න දෙයක් නෑ මිරිඟුවක් මිසක වතුර නැති කරන්න නෑ වගේ. නිසා මාව නැති කරන එක නෙවෙයි එහෙනම් නිවන කියන්නේ මොකද්ද? මාව අවබෝධ කරන එක. ලෝකයෙන් ගැලවෙන එක නෙවෙයි නිවන කියන්නේ එහෙමනම් ලෝකය අවබෝධ කරන එක. ගැලවෙන්න දඟලනකම් ගැලවිය නොහැකි වන්නේ ඒ නිසායි. ගැලවෙන්න දඟලනකම් මොකක් කරන්න බැරිද? ගැලවෙන්න බෑ. ජීවිතය සිහිනයක් නම් ආත්ම භාවයන් පිළිබඳව විශ්වාසයක් කළ නොහැකිද? ගැඹුරු ප්‍රශ්නයක්. නේ? පොඩ්ඩක් හුස්ම අරන් උත්තර දෙන්න ප්‍රශ්නයක්. මොකද්ද? ජීවිතය සිහිනයක් නම් ආත්ම භාවයන් පිළිබඳව විශ්වාස කළ නොහැකිද? දැන් ඔය අහන්නේ නොකිය මොකද්ද? ඔබ කියපම් බලන්න ආත්ම භාවය ඇතද නැතද? මං ආවේ නම් මේකට. ඈ? එසා ආත්ම භාවය ඇතද නැතද? ඇත්තේත් නැතද? නැත්තේත් නැතද යන ලබ්ධිය ධර්මයේ ප්‍රතික්ෂේපිතයි. හරි. ආත්ම භාවයන් කියලා කියන්නේ මම පෙර හිටියා දැන් කාලයක් හිටියා ඒ කතාව නෙවෙයි. ආත්ම භාවය කියන්නේ ඒකනේ. නේ? එහෙම නැත්නම් දේවාත්ම ප්‍රේතාත්ම එහෙමද? මොක වුණත් මම අර කිව්වේ දෙයියෙක් දැන් උත්තර දෙන්න ඉවරයි ප්‍රශ්නේ. දෙයියෙක් වේවා බ්‍රහ්මීක් වේවා මාරෙක් වේවා යකෙක් වේවා භූතෙක් වේවා නේ ඇමීබාවෙක් හරි වේවා කොටින්ම කිව්වා අත්දකින්නේ කොහොමද? විඥානික නාම රූප වල. සා කවදාකවත් විඥාන නාම රූපෙන් ගලවන්න පුළුවන් ඇමීබාවේ දෙයියෙක් නැහැ. හරියට මොකද්ද? තිරෙන් ගලවලා ගන්න පුළුවන් ෆිල්ම් එකක් තිරෙන් ගලවලා ගන්න පුළුවන් නළුවෙක් නිට්ටියව නැහැ, නිලියක් නිට්ටියව නැහැ වගේ. එහෙනම් මේ සමස්තය චිත්‍රපටි තිරයක්. ඒ ප්‍රධාන නළුවා මම නෙවෙයි ඔබ. ඔබේ චිත්‍රපටි.
ඒ නළුවා වටේ තමයි මොකක්ද තියෙන්නේ? කතාව. ඒ නිසා මේ කතාව දිහා පාඩුවේ බලන් ඉන්න. මේ කතාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. තේරුණාද? ඒ නිසා දුවන චිත්‍රපටියට නව තිර රචනා ලියන්න එපා, මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. ඒක තමයි මේ චිත්‍රපටිය එන්ඩ් වෙන්න නොදී, නිමි වෙන්න නොදී මතු සම්බන්ධයි කියලා හදනවා, සමාප්ත නැහැ. අනේ මම මැරෙන්න කලින් මේ ටික කරගන්න ඕන. දැන් ලියනවානේ. මරුණට පස්සේ තින් දිව්‍ය ලෝකෙක වජ්ජෝ බණඩින්ගිත්තක් අහගන්න පුළුවන්. ආයිදි මනුස්ස ලෝකෙ දුක නිසා දෙයියෙක්වත් වෙලා බලන. දැන් ලියනවා. මොකද්ද වෙන්නේ එතකොට මේ? ඒ තමයි අවිද්‍යාව විසින්, අවිද්‍යාව කියන ඩිරෙක්ටර්නේ අධ්‍යක්ෂක. එහෙම නැත්නම් තිර රචකයා මොකක් හරි කමන්නේ, නිෂ්පාදකයා මොකක් හරි කමන්නේ. දැන් මොකද්ද කරන්නේ? මේක ලියනවා. ඒ නිසා මේ ලිවිල්ල තමයි අවිද්‍යාව. ඒක තමයි දෝෂය. දැන් මොකද්ද කරන්නේ? ප්‍රඥාව තියෙනවා නම් චිත්‍රපටියේ අනිත්‍ය දැකලා ඊළඟ මොහොත චිත්‍රපටියේ මෙහෙම වේවා මෙහෙම නොවේවා කියන බලාපොරොත්තුවෙන් පිළීමෙන් තොර නේද? සංසිඳීමෙන්, නිවීමෙන්, සැනසීමෙන් මොකද්ද කරන්නේ? සංකල්පය ගෙනියනවා. සම්මා සංකල්ප. ඒ නිසා කරපු රචනාව අහවර වෙලා ගියාම සමත්තයි. මතු ලියපු ලියන්න තිබුණු බලාපොරොත්තුවත් ඉවරයි, ලියන්නේ නැහැ. මේකට කිව්වා මොකද්ද? චිත්‍රපටිය නිමා වුණා. ඉතින් දෙයනේ දැන් තිරේ නැහැනේ, කොහෙටද ගියේ? නළුවත් නැහැ, ඉවරයි. දැන් මම අහන්නේ කොහෙටද ගියේ කියලා හොයන්න, මෙච්චර වෙලා තිරේ හිටියාද කියලා හොයාගන්න. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මරණයෙන් මතු ඉන්නවද නැද්ද කියලා හොයන්න කලින් නේ? දැන් ඇත්තටම නිට්ටියව මේ දැන් ඉන්නවද කියලා හොයලා බලන්න කියනවා. නිට්ටියක තේරුණාද? මාරයි කනේ එහෙම බලන්නදී සුපිරි චිත්‍රපටි තියනවා. පංච උපාදානස්කන්ධයේ ඇති වෙන අවස්ථාවෙම හරි යෝනිසෝ මනසිකාරයෙන් එතනම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් සිටීම නිතර සිදු කරමි. පට්ටේ ඒ පිළිබඳ තවදුරටත් අවබෝධය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම මේ අනම්මනම් වචන දාන්නේ පොඩ්ඩක් මේක ප්‍රබෝධමත් කරගන්න. නැත්නම් හිතෙන් මේක ඉතින් වලත්ත ගම. ඒ හිතෙන්න බැරිද? හිතෙන්න පුළුවන්. හිතෙන එක හිතේ හැටිනේ. හරි කවන්නේ. ඒක කිව්වේ hina වෙන්න. හරි. නිසා hina වෙන්න. මොකද්ද පංච උපාදානස්කන්ධේ ඇති වෙන අවස්ථාවේ කොතනද ඇති උනේ? ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි try කරනවා පංච උපාදානස්කන්ධයක් ඇති වුණා, ඒකේ අනිත්‍ය එතනම දකින්න ඕන, නැත්තම් ගැලවෙන්න බෑ. ඔබ දැක්කත් නැතත් අනිත්‍යයි තමයි. දැක්කත් නැතත් අනාත්මයි තමයි. නොදකින්නවා කියලා කියන්නේ මොකද්ද? ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි දෘෂ්ටිය. ඒ නිසා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්කත් නැතත්
මිරිඟුවක්සේ දැක්කා හෝ නොදැක්කා මිරිඟුවමයි. ඔන්න බලන්න එන වැරද්ද හඳුන ගන්න. වැරද්ද තියෙන්නේ කොහෙද? මිරිඟුවේද ප්‍රශ්නේ? මිරිඟුවේද ප්‍රශ්නේ? එහෙනම් පේන දේද ප්‍රශ්නේ තියෙන්නේ? නෑ. මේ සංඥා විපල්යාසී ප්‍රශ්නේ තියෙන්නේ. පේනවයි කියලා ගන්න එකද නැද්ද දෝෂේ? පේනවයි කියලා ගැනීමයි දෝෂේ. ඒකට පේන්නේ නැහැ කියලා ගන්න එකද කරන්න ඕනේ? පේන්නේ නැහැ කියලා ගන්නෙත් මොකද්ද? ආයි ගන්නෙත් දෝෂයක්. ඒයි මං එහෙම කියන්නේ. පේන නිසාද නැද්ද දෙයියනේ පේන්නේ නැහැ කියලා ගන්න වෙන්නේ? පේනවා කියන එකේ දෝෂේ දැක්ක නිසාද පේන්නේ නැහැ කියලා ගන්නෙ? නෑ, ඒක දැකලා නැති නිසා. ඒකයි කියන්නේ තියෙනවා කියලා හැඟෙන ගමන් නෑ කියලා ගන්න දඟලනවා. ඒ නිසා මේ තියෙනවා කියලා හැඟෙන දෝෂය නිවැරදි වුණොත් නෑ කියලා ගන්න යන්නේ. වතුර කියන දෝෂය දුරු වුණොත් මිරිඟුව කියලා ප්‍රත්‍යක්ෂ වුණොත් ආයි හැලවලුම නැහැ. ආයි මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම නොවෙන්න ඕනේ, නිවන් යන්න අරග කරන්න ඕනේ, තටමන්න ඕනේ, දඟලන්න ඕනේ කියලා එක පිටාද නොසිතමින් බෑ අම්ද නොකරමින් නොගිතානේ. එතකොට මේ ඊළඟ ප්‍රශ්නේ ඒකටම සම්බන්ධයි. සබ්භාව සූත්‍රයේ තියෙන කරුණු ආශ්‍රව පිහිනේට තියෙනනේ. මට නැත්තම 7ක් තියෙනවා කටපාඩම් නෑ. කොහොම ගත්තත් මොකද්ද තියෙන්නේ? පහතබ්බ ගැනනේ තියෙන්නේ නේ. ඒක තැනකදී කියනවා මොකද්ද? දස්සනේන පහතබ්බ. තව පැත්තක භාවනායේ පහතබ්බ. තව මේක ඇති අදිවාසනා පහතබ්බ, පරිවර්ජනා පහතබ්බ එහෙම නේද? ඇත්තටම ගත්තොත් මට හිතෙන්නේ මොකක්ද දන්නවද? දර්ශනයටපත් උනොත් ප්‍රහාණය පිළිබඳව අවබෝධ වෙනවා. එතකොට භාවනාවත් මන්නම් කියන්නේ ප්‍රහාණය වෙලා යනවා. දැන් මං කියන්නම් මෙහෙම. දස්සනීය පහතබ්බ සංයෝජන කියන්නේ මොනවාද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එහෙනම් දර්ශනය කියන්නේ මොකද්ද? මිරිඟුවසේ අවබෝධ කිරීම. වතුර ලෙස ගන්නා වූ දෝෂය දැකීම කියන දැක්ම කියලා. දැන් ඔය දැක්මටපත් උනාම ඒක ගැන සැකයක් නෑ. ඒ කියන්නේ සුඛීයත්වයට මමත්වයට අහු වෙන්නේ. දැන් දන්නවා මමත්වයේ වතුර. එහෙනම් වතුර කියන්නේ දෝෂයක්ද නැද්ද? එහෙනම් දෝෂය දැක්කා. ඒ කියන්නේ ඒක දෘෂ්ටියක් කියලා දැක්කා. සුඛීයත්වෙන් මමත්වෙන් ගන්න දෙයක් යමක් තිරේ නළුවෝ නෑ කියලා දැනගත්ත. තිරේ චිත්‍රපටියෙන් තිරේ ශුන්‍යතයි කියලා දැක්කද නැද්ද? දැක්කා. මිරිඟු ස්වභාවය දැක්කා. ඒකද කියන මොකක්ද? දස්සනේන පහතබ්බ. දැන් එතකොට භාවනාව මොකද්ද? ඒ දැක්මටපත් උනාම දැන් ඕන නාඩගමක් ෆිල්ම් එකේ නටපන්. ඇයි? දැන් දැක්ම තියෙනවනේ. උඩ පැන්නත් ඇවිද්දත් දැඟලුවත් බඩ ගෑවත් කෑවත් බිව්වත් මොන ආතල් එක ෆිල්ම් එකේ ගත්තත් මල ගෙදරක ෆිල්ම් එකේ අඬලා ආතල් ගත්තත් එහෙම කියන්න පුළුවන්ද මේ අඬලා ආතල් ගන්නවා කියලා? එහෙම කොහොම අවුල් වගේනේ. ඇත්තටම මං කියන්නේ අඬන එකත් නැත්නම් ඉතින් අඬයි. දැන් අඬන්නේ මොකක් නිසාද? අඬන එක කික් එකක් ඇවිල්ලාද නැද්ද? අඬන්න දුක මොකක් වෙනවද? තුනි වෙනවා. මේ විහිළු නෙවෙයි. අඬලා ආතල් එකක් ගන්නෙ. මල ගෙදරක බැරි වෙලා මොකෙක් කර hina වුණොත් අඬන එකට තරහ යනවද නැද්ද? අන්න බලන්න ස්වභාවය.
hina වෙන එක හැම වෙලේම ආතල් කියලා හිතන්න එපා. දැන් මොකෙක් හරි බිමට වැටුනම ඌ අඬන්නේ ඇයි? ආතල් එක නැති වෙලා අඬන්න උගේ මොකක්ද අර වේදනාව පහ වෙනවා. ඒකට නේ අඬන්නේ. ඒතර අපි ඒක දැකලා hina වුණොත් උට මලපයින් නැද්ද? මලපයින්. හැබැයි මගුල් ගෙදරක ගිහිල්ලා ඇඬුවක් අර hina වෙවි හිටපෙවුන්ට අවුල්ද නැද්ද? මොන මගුලක්ද මන්ද මෙතන අඬනවා ආතල් එකක් ගන්නත් නෑ කියලා හිතනවා වගේම තමයි මල ගෙදර අඬනේ උන්ට හිතෙන්නේ hina වෙනකොට. තේරුණාද? ඒසා මම මේ ඔබට කියන්නේ මල ගෙවල් මගුල් ගෙවල් වේවා. නේ? දිව්‍ය ලෝකේ දෙවියන්ගේ දිව්‍ය භවනේ මොකද්ද? ඩාන්ස් එකක් හරි කමන්නේ දැන් දන්නවා මොකද්ද? චිත්‍රපටි තිරේ සිද්ධියක් කියලා දන්නවා. එතකොට දැන් මොකද්ද මෙහෙම දැනගත්තම තියෙන්නේ? ඒක තමයි භාවනාව. එහෙනම් අර කියනවා සතර ඉරියව්වම කෑවත් බිව්වත් ඕනම අටමඟලා. මොකද්ද? දැන් දන්නවා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. හේතු ප්‍රත්‍යයයි. මිරිඟුවක්සේ ප්‍රත්‍යක්ෂයි. ඒකට කියන සම්මාදිට්ඨිය. එතකොට භාවනාව ඇවිල්ලාද නැද්ද? දැන් එතකොට අඬන්න ඕන තැන ඉවසන්නේ නැද්ද? දැන් සම්මත සමාජයේ මේ හීනේ වෙනදා අඬපු තැන්වල දැන් ඇඬෙනවද? වෙනදා ආතල් ගත්ත තැන්වලදී දැන් දන්න මේක ඇති දැන් අන්න නිකම් මොකක් වර්ජණයෙන් පහ වෙනවද නැද්ද කොටසක්? ඈ කොටසක් වර්ජණය කරලා පහ වෙනවා. බලෙන් නෙවෙයි වර්ජණය වෙලා යනවා. තව කොටසක් මොකක් වෙනවද? ආතල් ගන්නකොට වෙනදා hina වෙවි හිටියා නම් ඒක එහෙම වෙන්නේ නැතුව පහ වෙලා බියනවා. ඔන්න ඔය වගේ ඔය හත මට මතක නැහැ වෙන්නේ ඒක අදහස දුන්නේ. සමුදය දකින්න විට ඇතාන්තෙන් ගැලවෙන්නේ කෙසේද? සමුදය කිව්වේ චිත්‍රපටයේ ෆිල්ම් එකක් කියලා දකින ෆිල්ම් එක තිරේ කියලා දකිනවා. එතකොට තිරේ හිස් බොල් කියලා වැටෙනකොට ඇත කියලා ගන්නවා. එතකොට චිත්‍රපටයේ ස්වභාවයේ මිරිඟුවක් සිහි වැටෙනකොට ආය නළුව ඇත හෝ නැත කියන්නේ යන්නේ නෑ. ලෝකේ ඇත හෝ නැත කියන්නේ චිත්‍රපටියක් ඇත නැත කියන එකම වැරදිද නැද්ද? ඒක තමයි දිගටම පැහැදිලි කළේ. ඔන්න ඉතින් ලියපු ප්‍රශ්න ටිකට උත්තර දුන්නා. කරුණාකොට මගේ හැරිච්ච එකක් ඇත්නම් මං හිතන්නේ මම ඔක්කොම කිව්වා. ඒක මගේ හැරුණා වගේ හැරි එකක් තියෙනවා නම් යන ගමන් කියන්න එපා හාමුදුරු මන් ලියපෙකට උත්තර දුන්නේ කියලා නැගිටලා කියන්න ලැජ්ජ වෙන්න එපා. අන්තරෙන් දැන් බුදුරණාහි දේශනා කළා කියනවා යම්කේ සමුදේ ධම්මං සම්පන්තං නිරෝධං. ඒක හට ගන්න දේවල් ධම්ම නිරෝධ වෙනවා නම් අපිට අමුතුවෙන් කරන්න දෙයක් වැන්නේ විතර. ඕක මෙහෙම ජංකින්ච සමුදේ ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මන්ති. හටගන්න සියල්ල නැති වෙනවා කියලා නෙවෙයි මේ කියන්නේ. හට ගැනීම මිරිඟුවක් කියලා දැක්කම නැති කරන්න දෙයක් ඉතුරු වෙනවද? වතුර තියනවද නැති කරන්න? ඒ කියන්නේ සමුදය දකින්නකොට නිරෝධය ප්‍රත්‍යක්ෂයි. ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මොකද මම කියන්නේත් මිරිඟුවේම කොටසක්. මට මොකුත් කරන්න තියනවා නෙවෙයි. එසා මේක ඇතුලේ ඇත්තටම කළ යුත්තක් නොමැත්තේමය.
එස සමුදය නිරෝධය කියන එක මතක තියාගන්න ඇති වෙලා නැති වෙනව ඇති වෙලා නැති වෙනව නෙවෙයි ඈ. ඇතිවීමේ සත්‍ය දකින්න. මේ කියන්නේ ඇතිවීම වතුර වගේ. මොකේ වතුර වගේද? මිරිඟුවේ වතුර වගේ. සංඥාව මිරිඟුවක්. එහෙනම් මිරිඟුවක් කොට දැක්කම වතුර කියලා තිබ්බ හඳුනා ගැනීම අවසන් වෙනවා. එතකොට වතුර නැති වුණා නෙවෙයි මොකද්ද? වතුර කියලා හිතන් හිටපු දෘෂ්ටිය පහ වුණා. අන්න ඒ විදිහට තමයි ශාස්ත්‍රයත් උච්ඡේදයත් ඉක්මවා යන්නේ. තවහන්න. විඥානය සහ සිතුවිලි පරම්පරාව කියන්නේ එකමද? ඔය දැන් අපි දැන් සෑහෙන දේවල් අහලා තියෙනවානේ. එතකොට මේ හිතන්නකෝ සිතුවිලි එන්නේ හිතටද නැද්ද? හිතට. දැන් ගන්න මේ මල. දැන් මේ මල ගැන විස්තර කරන්න කිව්වොත් කොහොමද අපි විස්තර කරන්නේ? මේකට කියනවා ආකාර ලකුණු නිමිති උද්දේශ. මේක උටක් එහෙමයක්. කියනවා ආකාර ලකුණු නිමිති උද්දේශයන්ගෙන් නාමකායක් පැනවෙන්නේද එකී ආකාර ලකුණු නිමිති උද්දේශයන්ගෙන් තොරව රූපකායට අධිවචනයක් දිය නොහැක. දැන් බලමු ආකාර මොකද්ද? දැන් අපිට මෙච්චර දිගයි, මෙච්චර උසයි, මෙච්චර මහතයි, මෙච්චර පළලයි කියලා ආකාරයක් ලකුණු වෙනවනේ. අර ඒත් එක්ක මේ වර්ණයෙන් යුක්තයි කියන ආකාරات එක්ක ලකුණක් එනවා මොකද්ද? හැඩේ පිළිබඳව පෙත්තක්, පෙති කියලා ලකුණු වෙනවද නැද්ද? ඒත් එක්කම නිමිති ගන්නවා මොකද්ද? මේ හැදෙන්නේ මලක්. මේ තියෙන්නේ රේණු කියලා එකින් එකට නිමිති අරගෙන මල් පෙති විදිහට අරගෙන පනවනවා මොකද්ද? උද්දේශ කරනවා මොකක් කියලාද? මලක් කියලා. එතකොට රූපේ නිතරම කරන්නේ උද්දේශයක්ද නැද්ද? මල කියන රූපේ කරලා තියෙන්නේ උද්දේශයක්. හරි. දැන් බලමු ඇත්තටම මල ගැන විස්තර කරන්නකො බලන්න. මල ගැන විස්තරයක් කරන්න. පෙති තියෙනවා, රේණු තියෙනවා. මොකද්ද? රෝස පාටයි. තව ඔව් රේණු තියෙනවා. මොකේද මේවා තියෙන්නේ? මලේ. මලේ පෙති තියෙනවා, පාට තියෙනවා, රේණු තියෙනවා. නේද? මලේ නේද තියෙන්නේ? ඔන්න දැන් අපි මල කොහෙද කියලා බලමු තියෙන්නේ. පෙති තියෙන, රේණු තියෙන, පාට තියෙන මොන මලද? නිලුම් මල කියන උද්දේශය දුන්නද නැද්ද? දැන් නිලුම් මල කියන්නේ පෙතිද, රේණුද, පාටද? එතකොට පෙති ටිකයි රේණු ටිකයි පාටයි පැත්තක දිව්වම එව්වා තිබ්බ නෙළුම් මල කො? දැන් මොකේද මේවා තියනවා කිව්වේ? ඒ ටිකෙන් වෙන් කරලා කෝවර උද්දේශ කරපු නෙළුම් මල. අන්න තේරුණාද? ආකාර ටික, ලකුණු ටික, නිමිති ටිකෙන් තොරව මොකක් කරන්න බැරිද? රූපකායට අදිවචනයක් දින එක නෙළුම් මල කියන අදිවචනය ගොඩනගන්න බෑ. එතකොට ඔබට හිතෙනවද නැද්ද මේ ටික එක්කව කරාම නෙළුම් මල කියලා? දැන් බලමුකෝ එක්කව කරවුන්න එකින් එක අරගෙන මල් පෙති ගැන විස්තරයක් කරන්නකො බලන්න. දැන් පෙති ගැන දිගිති හැඩයට ශ්‍රේණී රෝස පාටයි සුවඳයි. මොකේ විස්තරයද මේ?
පෙතිවල තියෙන ස්වභාවය. දැන් රෝස පාට කියන්නේ පෙත්තද? දිගට හීනි සිනිඳු කියන්නේ පෙත්තද? සුවඳ කියන්නේ පෙත්තද? නේ? අන්න ඒ විදිහට හොයාගෙන යනකොට මොකක් වෙනවද ආයි? පෙත්ත කියන්නේ තනිකරම මොකද්ද? අර ඉස්සල්ලා මල කියලා එකක් නිට්ටියව හොයන්න බැරි වුණා වගේ පෙත්ත කියලා එකක් හොයන්න අන්තිමට තියෙන්නේ මොකද්ද? සිතුවිලි කියලා කියන්නේ අර මානසිකාරය. මේ වගේ දිග පළල උස මහත හැඩහුරුකම් කියලා ලකුණු කරපු ආකාර නිමිති ටික. ඒකෙන් තමයි නිතරම යමක් කියලා උද්දේශ ගන්නවන්න හදන්නේ. හැබැයි බලනකොට යමක් කියලා නිට්ටියව හොයන්න ආකාර ලකුණු නිමිති වලින් වෙන්කොට ගත්ත නෙළුම් මලක් කියන උද්දේශයක් පනවන්නේ. එහෙනම් සිතුවිලි කියන්නේ නාම ධර්මතා ටික. ඒ නාම ධර්මතා ටිකෙන් තමයි මොකක් කරන්නේද? රූපය කියන උද්දේශයට පණ දෙන්නේ අදිවචනයක් පනවන්නේ. ඒ අත්දැකීමට කියන විඥානිකයි කියලා. එහෙනම් ඇත්තටම විඥානය කියන්නේ සිතේ පහළ වීම, නාම රූප කියලා කියන්නේ ඇත්තටම බැලුවොත් සිතුවිලි වල අත්දැකීම. එහෙනම් මේ අත්දැකීම සම්පූර්ණයෙන්ම සිතුවිලි වලින් මවාපාන ලෝකයක්. ඒ හිතත් සිතුවිලි නිට්ටිය නොවන අරගෙන මායාව මිරිඟුවේ ස්වභාවය. සිතුවිලි කියන්නේ ඇත්තටම ගත්තොත් නාම රූපයන් මවපාන ස්වභාවය. කිසිම තැනක යමක් ඇත කියන තැනට බහින්න බෑ. විමසලා බලනකොට ඒක උද්දේශයක් පමණයි. ඒ යමට හේතු වෙච්ච ඵල තියනවා කියලා ආයි බලන් ගියොත් ඒ ටිකත් ඵල වෙන්නේ නෑ. ඒ ටිකත් ඵලයේ කියලා නිට්ටියව පොතනවත් පණවන්න බැරි නිසා තමයි අපි හේතු ප්‍රත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් අපිට මේකෙන් ගැලවෙන්න බැරි ඇයිද දන්නවද? ඉද මොහ සත්‍යං මොහම්මඤ්ඤං. ඒ කියන්නේ අපි බලන්නේ මේකයි ධර්මයේ කියලා බහින්නමයි. බැහැගෙන ඉන්නේ. ඒතර එතනට ගැලපෙන්නේ නැතුව යනකොට නිකන් මොකක් වෙනවද? ඔටෝ වෙනවා. නිසා බහින්න තැනක් මේකේ හොයනකම් ගැලවිල්ලක් නැහැ. සංසිඳීමක් නැහැ. නිවීමක් නැහැ. ඔන්න ඉතින් ඒකටත් උත්තරයක් දුන්න තව ඇසිය හැකියි. තව අහන්න මොකක් හරි. නෑ අහන්න නැතුණා මං අර කිව්වයි පොලිමේ අර කෙරවල ඉඳලා මයික් එක. ඊට පස්සේ හිතේ මේ මොන්ඩිසෝරි ගියා වගේ වැඩක් ආයි නම් එන්නේ මලාට. නේද? ඒ කියන්නේ මෙතන ඉන්නේ ඉස්කෝලේ නැස්සීමකටවත් ඉස්සරහ ස්ටේජ් එකට නැගලා නැති අය. එහෙම නිග්‍රහ කරාම පොඩ්ඩක් අහන්න හිතෙනවානේ. හිටපම් මං අහන්න.
අවසරයි පොඩි උපමාවකින් සද්ද එන තැනක් පෙන්වන්න බෑ කියලා දුන්නාට එකතු වෙනකොට එනවා කියලා තේරීමක් තියෙනවා. ඒ තේරීම වැරද්ද දකින්න කොහොමද? හරි. දැන් ඔන්න අර අපි මෙහෙම අප්පුඩියක් ගහනවා. එතකොට හඬක් සකස් වුණාද නැද්ද? දැන් අපි දන්නවා ආපු තැනක් නැති වුණාට යන තැනක් නැති වුණාට සකස් වීමක් පේනවද නැද්ද? සකස් වීමක් පේනවා. හට ගැනීමක් පේනවද නැද්ද? පේනවා. හරියට ඔය සකස් වීම අපි උපමා කරනවා පෙනීම, ඇහිීම, දැනීම, දැන ගැනීමට. ඒ කියන්නේ අත්දැකීමට. අපි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ පෙනීමට. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පෙනීම ඇති කල්හි පෙනීමට බැහැගෙන තමයි පෙනිච්ච දේසා කෙනා කියන තැනට බහින් හරියට මේ වගේ. පේනවයි කියන අත්දැකීම මම වගේ. මට පේනවයි කියලා ගන්න. අප්පුඩි හඬම උපමා කරන්නේ. ඇහෙනවා කියන එකට මට ඇහෙනවා, මට පේනවා, මට දැනෙනවයි කියන එක හරියට අප්පුඩි හඬ වගේ. එතකොට මට පෙනීම ඉපදීමෙන් තොරව, පෙනීම සකස් වීමෙන් තොරව මම හැදුනේ දකුණු අත වම් අත ස්පර්ශ කරලයි කියන කතාව නිර්මාණය කරන්න බෑ නේද? මම ඉපදුනොත් තමයි අප්පුඩියට උපදින්න ඕන, අප්පුඩිය උපදිච්ච විදිය කතා කරන්න. එතකොට හරියට අප්පුඩියා කියලා කියන්නේ විඥානික අත්දැකීම වගේ. දකුණු අත වම් අත කියන්නේ තව විදිහකට ගත්තොත් නාම රූපේ වගේ. එහෙම නැත්නම් අප්පුඩියා කියන්නේ පෙනීම වගේ. දකුණු අත වම් අත කියලා කියන්නේ මොක වගේද? ඇහැ රූපේ වගේ. හරියට පේන අත්දැකීම එනකම් මොකක් කළ නොහැකිද? මම උපදින්නේ නැහැ. ලෝකෙ උපදින්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න මොකද්ද? පෙනීම ඉපදිච්ච තැන තමයි පෙනීමට පණ ලැබෙන්නේ. එහෙම නැත්නම් මට පණ ලැබෙන්නේ. එතකොට ඒ වෙලාවේ තමයි මට කතා කරන්න වෙන්නේ මොකක් ගැනද? දකුණු අත වම් අත ස්පර්ශ කරලයි මාව හැදුනේ කියලා. එතකොට ඇත්තටම බැලුවොත් මෙන්න මේ අප්පුඩි හඬේ තවරගත්ත, අප්පුඩි හඬට තැවරිලා තියෙන දෘෂ්ටියට තමයි, මමත්වයේ දෘෂ්ටියට තමයි අපි උපමා කරන්නේ සක්කාය දිට්ඨිය කියලා. මමත්වයේ කියන එක. හැබැයි ඇත්තටම බැලුවොත් අප්පුඩිය කියන එක අනාත්මයි. අප්පුඩියට අප්පුඩියවත්, අප්පුඩියට දකුණු අත වම් අතවත්, අප්පුඩියට ස්පර්ශය කියන කාරණාවක්වත් අප්පුඩියට හම්බ වෙන්නේ නැහැ. දොර අප්පුඩියට මම මේ වෙලාවේ ඇති වුණා, මම මේ වෙලාවේ නැති වුණා කියන කාරණාවක් කියෙදෙන්නේ නැහැ. දොර අප්පුඩිය බැලුවොත් අප්පුඩියෙන් ශුන්‍යතයි. අප්පුඩියෙන් ශුන්‍යත විච්ච තැන අප්පුඩියට දකුණු අත පිළිබඳ මඤ්ඤණාවක්වත්, වම් අත පිළිබඳ මඤ්ඤණාවක්වත්, ක්‍රියාව පිළිබඳ මඤ්ඤණාවක්වත් අප්පුඩියට යෙදෙන්නේ නැහැ. නමුත් මෙතන තියෙන එක තමයි දෝෂය. අප්පුඩිය කියන එක උපදිනකොටම එනවා සුඛීයත්ව දෘෂ්ටිය. මොකක් වෙලාද? මට පෙනුණා කියන දෘෂ්ටියෙන් තමයි ගැලවෙන්න බැරි. මට ඇහුණා කියන දෘෂ්ටිය තමයි මේකේ තැවරිලා තියෙන්නේ. ඒ නිසා
ඒ දෘෂ්ටියෙන් තමයි මොකක් කරන්නේද? දකුණු අත පනවන්නේ වම් අත පනවන්නේ ක්‍රියාවලිය පනවන්නේ. හරියට පුංචි දරුවා හම්බ වෙන්නේ නෑ වගේ. හැබැයි එළියෙන් අපි බලනකොට පුංචි දරුවා අපිට හම්බ වෙනවා. පුංචි දරුවෝ ඉස්සරහා තියෙන ලෝකයක් හම්බ වෙනවා. පුංචි උනත් පේනවා නේද, ඇහෙනවා නේද, දැනෙනවා නේද කියලා හම්බ වෙනවා වගේ. නමුත් දරුවා කියන තැනට ගිහිල්ලා බැලුවොත් දරුවාට මොකද්ද? මං පුංචි දරුවේ, මට ඇහැක් තියෙනවා, මං ඉස්සරහා රූපයක් තියෙනවා, මට පේනවයි කියන යෙදීම යෙදෙන්නේ නෑ වගේ. අප්පුඩිය කියන තැනට ගිහිල්ලා බැලුවොත් විඥානිට උපමා කරලා අප්පුඩියට අප්පුඩියවත් මොකක්වත්ද? දකුණු අතවත් වම් අතවත් මුණ ගැහෙන්නේ නෑ. එතකොට කොටින්ම කිව්වොත් සමුදය කියන එක විද්‍යාමාන වෙනකොට ඒ සමුදය විද්‍යාමාන වීම නිට්ටය කොට පෙන්වන්නේම සුඛීයත්වයෙන්. එහෙම නැත්නම් මමත්වයෙන්. මමත්වයේ තැවරීම තුළ තමයි මොකක් වෙන්නේද? මම දැන් ඉපදුනා. කොහොමද ඉපදුනේ? දකුණු අතයි වම් අතයි ස්පර්ශයෙන් ඉපදුනා කියන කතාවේ දෙන්නේ. එහෙනම් කල්පනා කරන්න ඕන ඒක ක්‍රියාවලියට හම්බ වෙන එකක් නෙවෙයි, පරිබාහිරෙන් තවරන එක. කොටින්ම කිව්වොත් අප්පුඩි හඬ කියන ක්‍රියාවලිය අප්පුඩියවත් දකුණු අතවත් වම් අතවත් ක්‍රියාවලිය හඳුනන්නේ නැහැ. ක්‍රියාවලිය පැනවෙන්නේ නිතරම කොහෙන්ද? ආගන්තුකයි. ආගන්තුකේහි උපකිලිට්ඨේන උපකිලිට්ඨා. අර පුංචි දරුවගේ උපමාව වගේමයි ඒක. අර උපමාවම තමයි. පුංචි දරුවගේ උපමාවම තමයි මේක වෙන විදිහකට. ටිකක් ගැඹුරුයි. ඒකරියක් තේරුම් ගැනීම අතිශය ගැඹුරුයි ඇත්තටම. මම ඒකයි අර පුංචි දරුවා එකත් අල්ලගත්තේ ඒකම තමයි එක විදිහකට කියන්න දරන උත්සාහය. කොහොම නමුත් අද දවසේ මම සාකච්ඡා කරන්න හිතා සිටි ටික මං කියාගත්තා. හරි මේ මම ඇත්තටම අන්තිම පැය ධර්ම සාකච්ඡාවකට තමයි වෙන් කළා තිබුණේ. ඉතින් එසේ නමුත් මං හිතනවා ඕනම දෙයක් ඕනාවට වැඩි ඕනේ නෑ නේද? එතකොට දැන් ප්‍රශ්න අහලා සමහරට අන්තිම ටික බෝරින් වෙන්නත් පුළුවන්, එපා වෙන්න පුළුවන් නේ. මේ වැඩසටහන ගැන, මේ සාකච්ඡාවන් ගැන ඔබගේ අදහසක් තියෙනවා නම් සතුටුදායකව අසතුටුදායක ලෙස ප්‍රශ්න ඕනේ නැහැ. අදහසක් තියෙනවා නම් මේක පිළිබඳ මොන වගේද, මේක හොඳයිද නරකයිද, වෙනස් වෙන්න ඕනිද, කරගෙන යන්න ඕන විදිහ මොකක් හරි තව වෙනසක් කරන්න ඕනිද ආදී වශයෙන් මොකක් හරි තියෙනවා නම් ඒකවත් දක්වන්න බලන්න. ඒ අදහස් ඉදිරිපත් කරන්න. මොකක් හරි අදහසක් තියෙනවා නම් අදහස් සහ යෝජනා වාරේ. එහෙනම් විමසනෙක් වටිනවා. නෑවිත්ම හිටියනම් හොඳයි කියලා අදහසක් තියෙනවනේ, ඒකත් කියන්නේ විශ්වාසයෙන්. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවෝ මම හඳුරන්නේ
දැන් අවුරුදු කොහොමද 12ක් වගේ වෙනවා අපේ ආම්බුරු මොන ගෑවිදි. ඒ වුණාට රත්නපුරේට නිතර ආවා. ඇත්තටම සමා එන්න බැරුණා නෙවෙයි වැඩක් තිබ්බා. නමුත් ආම්බුරගේ ධර්ම දේශනා ඒ විදියටම ලස්සනට ආගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා. ගෙදෙට්ට වෙලා ආල් 25ක් ගෙදෙට්ට ගිහින් දාගෙන වැඩ දින දවසට වැඩ කරනවා. නැති දවසට ගෙදෙට්ටම වෙලා උයාගෙන කාලා ගෙදෙට්ටම වෙලා ඉන්නවා. ඉතින් හාමුදුරුවෝ අවුරුදු 3කින් විතර දකින්න හම්බුනේ නැහැ. ඒක නිසාම අද ආවම අපේ හාමුදුරුවෝ දකින්න. ඇත්තටම මම අපේ හාමුදුරුවන්ගේ අපේ හාමුදුරුවෝ රත්නපුර වැඩි ඉන්න හාමුදුරුවෝ සෑහෙන මේ හාමුදුරුවෝ හිටියා. නමුත් අවසානයේ ගොඩක් සතුටු හිතුණා එක හාමුදුරුවෝ කෙනෙක් කට්ටක් ආගෙන තනියෙන් ගේමක් ගහගෙන අපේ හාමුදුරුවෝ කොහොම හරි රත්නපුරේට වැඩම කෙරුව එකටම ඇත්තටම මේ කියාගන්න සතුටක් නැහැ අපේ හාමුදුරුවෝ. මට තනියෙන් කරන්න බැරි දෙයක්. අපේ හාමුදුරුවෝ ලොකු පිටිසක් අද එක්කව කරලා ඉන්න අපි ඉස්සර වැල්ලවායේ ගියාම ඉන්නවා සති දෙක තුන. හාමුදුරුවෝ යන්න ගියන්නේ අපි ඊට පස්සේ අම්බලන්ගොඩ ගියාම ඒත් ඉන්නවා සති දෙක තුන ඉන්න අපිට වැඩ නැති දවස්වල. ඉතින් හාමුදුරුවනේ ඇත්තටම ජීවිතේ අපිට හම්බෙච්ච මේ අවස්ථාව ඇත්තටම අපි අර පින සහ දහම කියලා දෙකකට බැඳිලා ජීවත් වෙනවට වැඩිය කොයිතරම් නිදහස්ද මේ ලෝක සත්‍යයටම කරුණාව, මෛත්‍රී, දයාව පතුරවගෙන ජීවත් වෙන්න කියනවා. ඒක මාර්ම නිදහසක්. ඒ නිදහස තමයි අපේ හාමුදුරු මේ අපි හැමෝටම කියන්නේ. අපි හැමදාම හම්බ කරනවා. දැන් අද ගිහිල්ලා රැට වෙන ටික ඔළුවේ තියෙනවා. ඊට පස්සේ දවල් උදේ වෙලාව නම් ඒක රත් කරලා ගන්න එක ඔළුවේ තියෙන හැබැයි මට එහෙම දෙයක් නැහැ. මං අපේ ආන්දරුත් එක්ක අද යන්න හිතුනොත් මං අපේ ආන්දරුත් එක්ක අද යන ඒ තරම් නිදහස් ජීවිතයක් තමයි උන්වහන්සේ මේ දේශනා කරන්නේ. ඇත්තටම වාසනාවන්තයි අපි හැමෝම වාසනාවන්තයි. මේ වගේ අපි මාසයක් ගන්න අපේ ආන්දරුනේ වහන්සේට වඩින්න පුළුවන් අපි පින්කමක් කරමු. මගේ එකම බලාපොරොත්තුවක් තියෙනවා මේ කතා වෙලා අපේ ආන්දරුත් එක්ක ගියා අපි සමන් දේවාලේ ලස්සන පින්කමක් කරමු අපේ ආන්දරුත්. මොකද මගේ ගම ඉස්සරහා සෑහෙන ස්වාමීන් වහන්සේලා මේ වගේ වැඩම කරලා ධර්ම දේශනා කරනවා. මම අද මෙතෙන් ආවෙilla මගේ ඇත්තටම තිබ්බ අදහසක් තමයි මේ කට්ටිය අපේ ආන්දරුත් එක්ක කතා කරලා මම මේ පැත්ත සම්පූර්ණ හදලා දෙන්න. වැලිමලුවේ මේ සුමන සමන්දේවියන්ගේ අඩවි බුදුහාමුදුරන්ගේ ධර්මය අහපොත් එකම දෙවි යන් වහන්සේගේ අඩවි අපිට ඒ කල්යාණ මිත්‍ර වැඩ හම්බෙලා තියෙනවා. අපි හැමදාම දන්න අපිට කෙලවිච්ච වෙලාවට අපි යන හැමදාම හාමුදුරුවෝ යනවා. ණය වෙලා ඔළුවේ ඉන්න ප්‍රශ්න ඒකට ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ එහි ඔළුව නිදහස් කරගත්තට පස්සේ අපි ආයෙනා මෙහෙට අර වචනෙන් කියනවා නම් කෙලව ගන්න. ඉතින් හාමුදුරනේ ඒ හැමදේම කටුකාල දුක් විඳලා ඒ කියන්නේ දරා ගැනීමේ ශක්තිය ඇති කරේ අපි හාමුදුරුවෝ. අපි හාමුදුරුවෝ හම්බුනේ වැල්ලවායේ අපි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ආදාහනයකට ගිහිල්ලා ඒ හාමුදුරුවන්ගේ නිදහස් ජීවිතය ඒ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ නිදහස් ජීවිතය අපි කාටවත් ගරහන්න හොඳ නැහැ. අපේ මේ දින පන්සල් වලට ගරහන්න හොඳ නැහැ. මේ කියන පන්සල් වලට ඊටත් වැඩි අපි උදව් කරලා අපේ හාමුදුරුවෝ පුළුවන් අනිවාර්යෙන් මේ හැම ගමකම පන්සල් වල අපේ හාමුදුරුවෝ එකපාරක් හරි වඩම්මන්න පුළුවන් අපේ හාමුදුරුවොත් එක්ක කතා කරගත්තොත්. නමුත් බයක් තියෙන්නේ. ඒ බය නැති කරගන්න පුළුවන්. ඇත්තටම අපි සමන් දේවාල අපේ හාමුදුරුවෝ කතා කරලා ලස්සන අපි පින්කමක් කරමු. මම තව ධර්ම පිළිසිය ටිකක් මේකට එක්කව කරන්න මට ඇත්තටම හාමුදුරුවන්ගේ ධර්ම දේශනා වලට මෙහෙ එන්න ඕනේ. මම ආයි කනගාටුව. නමුත් මේ දේශනා ඒ විදිහටම අපේ හාමුදුරනේ අන්තර්ජාලේ අහනවා. ඉතින් අපේ හාමුදුරනේ නැවතත් කියන්නේ අපි මේක මාසයක් ගන්න අනිවාර්යෙන් අපි පුළුවන් නම් මේ වැඩසටහන ගමු. විශේෂයෙන් තරුණ අපි වගේ සෑහෙන ඉන්නවා කුඩ තැන් වල තරුණ පිරිස ඉන්නවා. යන්නේවත් නැතුව මම දෙන්නින් කික්කන් ආවා. එක්කෙනෙක් කිව්වා හාමුදුරුවොත් එක්ක යන්න ඕනේ කියලා. මම ප්‍රශ්න තියනවා කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහිලු.
මම කිව්වා හාමුදුරුවෝත් එක්ක මම මීට බලලා කතා කරලා මේ මුණ ගැස්සලා දෙන්නම් කියලා. එයාට කියොත් ආයි එන්න ඕනි නැල්ල ගහමුදුනේ මේ අද තමයි ආවේ හාමුදුරුවන්ගේ ඒ බණ ටික අහන්න. තරුණ ළමයි මේ ඇත්තටම මම අනේක වාරයක් අපේ හාමුදුරුවන්ට පින් දෙනා පින් අනුමෝදන් කරනවා දෙන තාපු අම්මලා තාත්තලා මේ හැමෝටම ඒ පින් ඒ ආකාරයෙන්ම හේතු වේවා. කොහොම හරි මේ හම්බෙච්ච මේ සසර ගමනේම අපි ඈතර වෙන්න ඕනේ. එහෙමයි කියලා දෙයක්වත් නැහැ. වර්තමාන මොහොතේ මේ සබහදාමට ආදරය කරලා කරුණාවෙන් දයාව වඩලා සතුටින් ජීවත් වෙන ලස්සන කතාවක් කියනවා. ඒ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේම ලස්සන කතාවක්. ඒ කාලේ වගේම මේ කාලේ ධර්මයේ තියෙනවා. අම්මේ තාත්තේ ඕගොල්ලන්ගේ හැමෝගෙම නැති තව දරුවෝ. පුළුවන් නම් අනිවාර්යෙන් මේ තැනට එක්කන් වරදින්නේ නැහැ. ත්‍රිවන් සරණයි. සියලු දෙනාට මේ අවස්ථාව දුන්නට පෙරමින් ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනාථනේ සසුනම්බර බබලවන්නට ඔබ වහන්සේ චිත්ත ධෛර්ය ශක්තිය ලැබෙනවා. ඉතින් අපිට මෙහෙට හැමදාම මේ වඩිනවා නම් තමයි හොඳ ස්වාමීනාථ අපිට යන්නත් අපහසුයි. මේ සසුනම්බර බබලවන්නට ඔබ වහන්සේ චිත්ත ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම මගේ කතාවෙන් පටන් ගන්නවා. මම මේ සාමාන්‍යයෙන් තේරෙන වයසේ ඉඳලා මොකක්ද ඔය හිටියා. ඊට පස්සේ කොහොම හරි අටහත් වගේ අවුරුදු වල ආවට පස්සේ මේ දැන් අපි බෞද්ධ පවුල නිසා නිවන කියන්නේ මොකද්ද කියන එක හොයන්න පටන් ගත්තා. ඒක හොයාගෙන යනකොට මම ගොඩාක් ස්වාමීන් වහන්සේලා සමුගෙ ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මම ගැන දන්න කට්ටිය දන්නවා මම ස්වාමීන් වහන්සේ නමක් හඳුනගත්තාම ඒ ස්වාමීන් වහන්සේගේ දේශනා 400ක්වත් අහනවා. එහෙම අහලා කොහොමරි ඒ අහන කාලෙට ඒ හාමුදුරුවෝ තමයි ඇත්ත කියන්නේ වගේ අදහසක තමයි හිටියේ. සහ මේ මට හම්බුන අයලා මේ හාමුදුරුවෝ තමයි ඇත්ත කියන්නේ මේක තමයි ඇත්ත කියලා දෙන්නත් උත්සාහ කරලා තියෙනවා. මත ගැටුම් නැති කියලා තියෙනවා. සමහරවිට දැන් මං ඉන්න මතේ අනිත් කෙනා ගන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. මගේ මතයට ගැළපෙන කට්ටිය මගේ යාළුවෝ විදිහට එකතු කරගෙන තියෙනවා. මගේ මතයට ගැළපුණ නැති කට්ටිය නිකන් හතරෝ වගේ අයින් කරලා දාලා තියෙනවා. ඒ ඔය විදිහට ස්වාමීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක දේශනා ආහා උන්වහන්සේලා හඳුන්වලා දෙන අලුත් මතේ තමයි හරි කියලා හිත මතෙන් මතයට වෙනස් වෙවි මත ගැටුම් නැති වෙවි ඉස්සරහට එනකොට මේට අවුරුදු 4කට විතර කලින් අපේ මේ ප්‍රසන්න මල්ලිතම මට වහන්සේගේ දේශනාවක් යොමු කරේ අර රූප කාණ්ඩයේ දේශනා ටික ආර්යසංගත YouTube channel එකේ. ඒක අහන්න ගත්තාම මට තේරුණා මම දැන් ස්වාමීන් වහන්සේලාගේ දේශනා සාමාන්‍යයෙන් 1500ක් විතර අහලා ඉනකොට ස්වාමීන් වහන්සේලා දැන් දැනට ජනප්‍රියයි කියලා ඉන්න ස්වාමීන් වහන්සේලා තම ස්වාමීන් වහන්සේ නමක් වගේම දේශනා කොහොමත් 400ක් අහලා තියෙනවා. එතකොට එහෙම අහලා ඒත් මට තේරුණා මේ දේශනාවෙන් යනකොට මම කලින් අහලා තියෙන ඒවාට වඩා මොකක්ද වෙනස් දෙයක් තියෙනවා. මොකද මේ මම වෙනත් ස්වාමීන් වහන්සේලාගේ දේශනා අහනකොට මට ඉක්මනට අහු වෙනවා මම හිතන් හිටපු එක වැරදි අලුත් එකක් තියෙනවා කියලා. මම හිතන් හිටිය එක වැරදි අලුත් එකක් තියෙනවා කියන මට අහු වුණා අනිත් හැමදැනම. ඔබ වහන්සේගේ දේශනාවෙන් යනකොට මම හිතන් හිටිය එකේ අවුලක් තියෙනවා කියලා දෙන අලුත් එකක් අහු වෙන්නේ නැහැ. එහෙනම් මං හිතන් ඉන්නේ එකේ මොකක් හරි එකක් තියෙනවා අවුලක් තියෙනවා කියලා දෙන මට අලුත් එකක් අහු වෙන්නේ නැහැ. මම දැන් අහන ගියා. මම ප්‍රසන්නත් එක්ක කතා කරලා තියෙනවා ප්‍රසන්නකෝ අයියා මේමයි YouTube එකේ යන දේශනාලා කියන්නේ ස්වාමීන් වහන්සේ සම්මුඛයට කියලා දේශනා අහනවා. ඊට පස්සේ මං එක දවසක් ප්‍රසන්න මල්ලිත් එක්ක ආව වහන්සේ සජීව දේශනා කරන දේශනාවක් අහන්න. එදා ඔබ වහන්සේ කරපු දේශනාවක් මට මතකයි මේ මහා නිදාන දේශනාව මූලික කරගෙන ධර්ම දේශනාවක් දේශනා කරේ.
එදා මට යම් වැටහීමක් ආවා මම මෙච්චර කල් කරලා තියෙන්නේ මම අලුත් මතයකට අහු වෙච්ච එක. ඉතින් මෙච්චර කල් ස්වාමීන් වහන්සේලා මට කරලා තියෙන්නේ මම ඉන්න මතේ වැරදි කියලා උන්වහන්සේලාගේ මතයට මාව ගත්ත එක. කියන මට තේරුණා. ඒ වගේම මට තේරුණා ඔබ වහන්සේ අපිව මතයකට ගෙනියන්නේ නැති බව. අපි මතයකට එළඹෙන විදිහේ වැරද්දම කියලා දෙනවා කියන අදහස මට තේරුණා. ඊට පස්සේ මම ඔබ වහන්සේගේ දේශනා අහනකොට මට තිබු ප්‍රශ්නයක් තමයි දැන් මම තේරලා වගේ. මම ඔබ වහන්සේගෙන් අහනවා. දැන් මට තේරලා වගේ මට දැන් ඔබ වහන්සේගේ දේශනා අහනකොට අලුත් මොකුත් අහුවෙන්නේ නැහැ නේ. තේරිච්ච එකම ආපහු අහනවා වගේ එකක් මට හිතුණා. මම ඒක ඔබ වහන්සේගෙන් උත්තර සානන්ත මේ මට දැන් තේරලා වගේ එකක් තියෙනවා මේ කොච්චර ඇහුවත් අලුත් මොකුත් අහුවෙන්නේ නැහැ නේද? ඒතකොට ඔබ වහන්සේ මට කිව්වා මේමයි ඉතින් අලුත් මොකුත් තේරෙනකන් ඒක කොහොමද තේරලා කියලා බලන්න බැහැ නේද? කොහොමරි මේ තුන් කතාවේ සමනස මට පස්සේ තමයි වැටහීමක් ආවේ මතයකට එළඹීමේ දෝෂය තමයි භාගතුනාගේ දේශනා කරලා තියෙන්නේ මේ ඒ අපි ඇත්තම මේ පංච පාදානස්කන්ධ අත්දැකීමට බැහැලා ඒ අත්දැකීම තුල තමයි මෙච්චර කාලයක් නිවන හොයලා තියෙන්නේ. ඒක පංචපාදානස්කන්ධ අත්දැකීමම දෝෂසහිත බව. එතකොට මතකේ කවුරු හරි මතයකට එළඹෙනවා නම් මතයට එළඹීම දෝෂසහිත බව වැටහීමක් ආවේ මානසික දේශනා ශ්‍රවණය කරන්න ගත්තා පස්සේ. ඉතින් කොහොම හරි මේ අද වෙනකොට හරිය සෑහලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ධර්ම සාකච්ඡාවකට ගියා. තව කෙනෙක්ගේ මතයට එක මතකඩුවක් ඉන්නේ. මොකද මතයක පිළිලා නැති නිසා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට තියෙන ස්වභාවය තමයි එකතු වහන්සේ නිවැරදි කරන්න ගැටලුවක් තියෙනවා. මේ වෙනකොට තියෙන ස්වභාවය තමයි දැන් ධර්මදේශනා අපි අවසන් කරපු ධර්ම සාකච්ඡාවේ කතා කරේ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න ඕනේ කිසිම දෙයක් තේරුම් ගන්න නෙවෙයි. ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න ඕනේ ප්‍රඥාවට සිහියට මූලික වෙන්න කියලා. ඒ කියන්නේ දැන් අපි කතා කරමු. ඒකත් අපි කතා වුණේ මේක හරියට දැන් භාග්‍යවතුන් වහන්සේ නමක් කිසිම විදිහක කාටවත් අලුත් දැනුමක් දෙන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ උන්වහන්සේ ළඟට එන කෙනාට ඒ කෙනාගේ ජීවිත අත්දැකීම තුළින් ඒ කෙනා මතයකට එළඹිලා ඉන්නවනේ කොහොමද පුරාදෙන ස්වරූපේ. මේ මතයට එළඹිලා ඉන්න ස්වභාවය දෝෂසහිත බව පෙන්වලා දෙන එක වගේ එකක් තමයි අපි ධර්ම සාකච්ඡා කරනකොට අපිට වැටහුනේ. ඒ කියන්නේ දැන් භාග්‍යවතුන් දැන් අපි උත්තර කාල ස්වාමීන් වහන්සේලා ළඟට ගිහපුවම උන්වහන්සේලා අපිට අලුත් දැනුමක් දෙනවා. ඒ කියන්නේ දැන් මම ජීවිතේට අහගන්න දේවල් මට කියලා දෙනවා. ඒවා කියලා දුන්නාම ඒ ඔස්සේ දැන් අර වහන්සේ වගේ අපි භාවනා කරලා දෙන මම පෞද්ගලිකව මෙහි ඔය දෙල් කොට වගේ ඇවිල්ලා සති ගණන් ඉඳලා භාවනා කරලා තියෙනවා. ජීවිතේට භාවනා කරන හරියට උනට මේක තමයි කරන්න කියලා කිව්වම ඒක කරලා තියෙනවා. ඉතින් කොහොම හරි අද වෙනකොට අදහස තමයි මේ දැන් ධර්ම ශ්‍රවණය තමයි කරන්න ඕන. හේතු ප්‍රත්‍යතාව පිළිබඳ අවබෝධය තමයි අවබෝධ කරගන්න ඕන. දිගින් දිගටම ධර්ම ශ්‍රවණය තමයි කරන්න ඕන වගේ තැනක ඉන්නේ. සහ ධර්මයේ ශ්‍රවණය කරනකොට යමක් තේරුම් ගන්න අදහස නැතුව අර සිහියට ප්‍රඥාවට මූලික වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන කියන අදහස තමයි මේ වැටහීමක් තියෙන්නේ. ඒ කාරණා ටික තමයි සවයන්ස් මට කරුණ වශයෙන් පැහැදිලි කරන්න කොහොමද ගොඩක් පින් අදනට පුදුම හැල්ලුවක් තියෙන ලොකුම හැල්ලුව තමයි ඉස්සර අපි ගහගත්තේ නැති ටික විතරයි. ඔය මේ ප්‍රසන්නමලේ අපි දෙන්න ගියොත් එහෙම ධර්ම සාකච්ඡාවට විශේෂයෙන් මම ප්‍රසන්නික කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ මතයට සෙට් වෙන්න දුනාම අපිට නිකන් වහපදම වගේ ඇලික් කට්ටි. දැන් අර ඉවසීම කියන එක අපි බලින් කරන එකක් නෙවෙයි. මොකද අපි මතයක නැති නිසා අපිට මේ මත ගැටුමකට යන්නේ නැහැ කාත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්න ගියත්. අනික අපි දැන් ධර්ම සාකච්ඡාවට ගියත් කියන්නේ මේ කිසිම දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සෝතාපට්ඨයන් හදලා මූලික කරගන්න කියලා. තමයි ධර්ම සාකච්ඡාවේදී මේ මෙහෙම එකක් මම අපි කතා කරන සමහරවිට මේකත් නිවැරදි කරන්න වැරද්දක් තියෙනවා. දැන් මම ගොඩක් දෙනෙකුට කියලා තියෙනවා මේ බුදු කෙනෙක් අලුතෙන් කාටවත් දැනුමක් දෙන්නේ නැහැ. ඒ කෙනාගේ ජීවිත අත්දැකීම තුළින් තමයි මේ හේතු ප්‍රත්‍යතාව පෙන්වලා දෙන්නේ කියලා. ඒතකොට මම කියලා දෙනවා සමහරවිට දැන් මේ කාට හරි ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒක හරියට මේ මොහොතකින් කිව්වොත් දැන් ඒ කෙනා කලින් ගියපු පාරක යනවා. එතකොට එයාගේ ජීවිත අත්දැකීම ධර්ම දේශනාවක් කියන්නේ දැන් ධර්මය ඇහෙනකොට දැන් එයාට අලුතෙන් ගන්න දැනුමක් නැහැ. අර මේක පැහැදිලි කරනකොට දැන් එයා යන පාර නිසා එයාට අක් කියලා ටක්කාලා 100ට එනවා මේ කාරණාවට අලුත් කාරණාවක් තේරුම් ගන්නවා නෙවෙයි වගේ අදහසක් තමයි අපි ධර්ම සාකච්ඡාවේ මතුවලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම වචනයක්වත් කිසිම අදහසක්වත් අලුතෙන් තේරුම් ගන්නවා වෙනුවට අර
ධර්ම ශ්‍රවණය තුළ ඒ ශ්‍රවණය කරගෙන යනකොට සිහිය පිටවනවා වගේ කාරණාවක් තමයි අපි ධර්ම සාකච්ඡාව අතු කරගෙන තියෙන සම්හංශ. ඒ වගේ ගොඩාක් වෙන අයත් කියනවා මොකද මේ දැන් ආයේ මතයකට අලුත් මතයකට යන්න දැන් මතයක් නැති නිසා දැන් දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරනවා කියන තැන තමයි ඉන්නේ. ඒකත් මේ කණෙන් ධර්මයේ ශ්‍රවණය කරනවා කල්යාණ මිත්‍රයා දේශනා කරන ධර්මයේ මේ කණෙන් ශ්‍රවණය කරනවා කියන ගැටේ කියනකම්ම බණහන්න ඕන කියන තැන තමයි දැන් පැහැදිලිම තියෙනවා. ඊට පස්සේ අදහස් සහ යෝජනා වැරදි අඩුපාඩු අවසරයි සන්නස්ස මේ මගේ දුව හැමදාම මගෙන් අහනවා මේ ලෝක හැදෙන්නේ කියන්නේ කියලා. දැන් මම කිව්වා දැන් මම මොකක් කිව්වත් නෑ දෘෂ්ටියක් විතර ගන්න නිසා මේ ස්වාමීනාන්සේ ධම්ම කියලා ආවම වහන්සේගෙන් අහගන්න කියලා මේ ලෝකෙ හැදෙන විදිය ලෝකෙ හැදලා තියෙන්නේ කොහොමද කියලා. දැන් ආනා මට කියනවා ඒක ආහත කියලා වාසිය. ඔයා මහන්නේ. කමන්නේ නේද? හම් වෙලා හම් කොතනියෙන්නේ? දැන් ලැජ්ජයි. දැන් අපි අද දවසට සාකච්ඡාව නතර කරන්න හදන්නේ. ඒතකොට දැන් උදේ ඉඳලා මේ වෙනකම් අපි කරපු සාකච්ඡාව ඇතුළේදී ඇත්තටම අවසාන වශයෙන් අපිට තීරෙන්න ඕන දැනෙන්න ඕන දේ තමයි අර මම මුලින්ම සාකච්ඡාව ආරම්භයේදී මතක් කළේ අපි බණ අහන්නේ නිතරම දන්නා බවක් ඇති කරගන්න. දන්නා බවක් ඇති කරගෙන ධර්මයේ කියලා යමක් දරාගෙන ඒ තුල පිහිටන්න. ඔක තමයි ගොඩක් වෙලාවට අවිද්‍යාවේ ස්වභාවය. යමක් දැනගන්න තියෙන කුතුහලය. ධර්මයේ කියලා කියන්නේ අලුතෙන් යමක් ඉගෙන ගන්න එක දැනුගත්කමක් මතු කරගන්න එක නෙවෙයි. දන්නවා කියලා හිතාගත්ත සියල්ලනේ ලෝකේ කියලා කියන්නේ. දන්න ටිකනේ ලෝකේ කියන්නේ. අන්නේ දන්නවයි කියලා අපි දරාගෙන ඉන්න මතය අර කිව්වගේ දෘෂ්ටියේ තෝස්සේ දකින්න වැරද්ද දකින්න තමයි උවමනා කරන්නේ. එතකොට ජීවිතයේ ඇතුලේ අපි හැම නිතරම මතයක බැහැලා දෘෂ්ටියක බැහැලා ඒ දෘෂ්ටියට හිර වෙලා තියෙනවා.
එතකොට ඒ තුල අපිට එනවා ඉදමෝහ සත්‍යම් මෝහමඤ්ඤා. ඒකමයි හරි ඒකමයි ඇත්ත කියලා බැස ගැනීමක් තියෙනවා. ඒ බැස ගැනීම තුල කටයුතු කිරීම තමයි ඇත්තටම බැලුව සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. අන්න ඒකේ දෝෂය දකින්නවා මිසක් නැවත බැස ගැනීමකට පත් නොවීමට සියලු බැස ගැනීම ඉක්මවා යාමට අවශ්‍ය කරන මාර්ගය විවර කරගන්න යම් උපකාරයක් විදිහට තමයි මේ සාකච්ඡාව සිදු කරන්න කියන්නේ. ඉතින් හැම දිනාටම සිහිපත් කරනවා නැවත නැවත සිද්ධ වෙන්න ඕනේ ධර්ම ශ්‍රවණයේ සාකච්ඡාව. ඒ තුළ මේ මඤ්ඤණාව ඇතුලේ දන්නා බවෙන් මිදලා ඒ දන්නවා කියලා ගොඩනගාගත්ත දෘෂ්ටියෙන් මතයෙන් නිදහස් වෙලා සක්කාය අවබෝධ කරගන්නට අවස්ථාව භාග්‍ය සලස ගන්න උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. හැමත තෙරුවන් සරණයි. යහපතක්ම වෙත්වා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පිච්ඡායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවිච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාධන අධ්‍යක්ෂකව පන්සල් අද දවසේ කරුණාවෙන් අපගේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා සිදුවීමට ඔලියව අපේ තුමේ ප්‍රොෆෙසර් වදන ස්වාමීන් වහන්සේට නිරෝගී සුවපත්තාය මනසේ කරගෙන සියලුම ශාසනික කටයුතු සාර්ථකව සාර්ථක වෙන පිණිසම හේතු වේවා වාසනාව වේවා නිරෝගී සුවපත්තාය වේවා කියන සෑම සිද්ධාන්ත සාධනයක්